Well, very good evening everyone. So, අද අපි සාකච්ඡා කරන්නේ listening activity එකක්. අපි ඉංග්‍රීසියෙන් කියන දේවල් අහලා තේරුම් ගන්න මූලික ක්‍රියාකාරකමක් කරමු. හරි. හැමෝත් එකම තියලා එහෙනම් මේ කාටුන් එකක් බලමු. සාමාන්‍යයෙන් අපි ඉංග්‍රීසි කාටුන්ස් බලනකොට අපිට තේරෙන්නේ නැහෙනි. තේරුම් ගන්න අමාරුයි නේද? හරි. අද කරන්නේ අපි සරලම එකක් ඈ. හරි. සිම්පල් තැනින් පටන් ගමු. මේක watch understand and enjoy කියලා තියෙනවා. නරඹන්න, තේරුම් ගන්න, රස විඳින්න. අනිවාර්යෙන් අන්තිම එක කරන්න මොකද්ද? රස විඳින්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ. part 1 බලමු. Oh no! It's 7:30. We're late. හරි. දැන් මේකේ subtitles නැති එකත් ඔයාලට හම් වෙනවා. හරිද? subtitles ඇතුව මුලින් බලමු. මෙයා කියනවා oh no. පරක් වෙලා අහලා කියනවා it's 7:30. මොකද it's 7:30 කියන්නේ 7:30 කියන එක. දැන් අපිට ඕන වෙලාවක් කියනවානේ. අයියෝ 8යි 10යි. It's 8:10. 12:20යි. It's 12:20. ඉලක්කම කියන දේ තියෙන්නේ. It's කියලා කිව්වොත් ගොඩක් හොඳයි. We are late. අපි පරක්කුයි. 7:00යි. අපි පරක්කුයි. කොහොමද බලමු? Oh no! It's 7:30. We're late. David, wake up. We overslept. හස්බන්ඩ් කතා කරනවා ඩේවිඩ් wake up. wake up කියන්නේ හැරෙන්න කියන එකයි. ඩේවිඩ් හැරෙන්න. ඩේවිඩ් wake up. we කියන්නේ අපි overslept. slept කියන්නේ නිදාගත්තා. overslept කියන්නේ ඕනෙමට වඩා නිදාගත්තා කියන එකයි. මොකද overslept කියන්නේ ඕනෙමට වඩා නිදාගත්තා. අපි ගොඩක් නිදාගත්තා. නැගිටින්න අපි ගොඩක් නිදාගෙන we overslept. හරි බලන්න. Oh no! It's 7:30. We're late. David, wake up. We overslept. What time is it? මොකද දන්නේ ඩේවිඩ් husband. What time is it? What is the time? වෙලාව කීයද? තව කෙනෙකුට අහන්න පුළුවන්. What time is it කියලා. හරි. කීයද වෙලාව? කොහොමද වෙන්නේ? What time is it? What time is it? What time is it? 7:30. Our flight is at 10. 7:30. 7:00යි. වෙලාව කීයද? 7:00යි. 7:30යි නේද? 7:30. Our flight is at 10. Our flight අපේ flight එක තියෙන්නේ at 10 10ට. අපේ බස් එක තියෙන්නේ 11ට. කොහොමද කියන්නේ? Our bus is at 11. අපේ කෝච්චිය තියෙන්නේ 5:00ට. කොහොමද කියන්නේ? Our train is at 5:30. Our train is at 5:30. ඕන එකක් ඈ. කෝච්චිය විතර නෙමෙයි. අපේ ක්ලාස් එක තියෙන්නේ 3:20ට. කොහොමද කියන්නේ? Our class is at 3:20. අපේ මීටිම තියෙන්නේ 8යි කාලට. Our meeting is at 8:15. මෙයා කිව්වේ our flight is at 10. අපේ flight එක තියෙන්නේ 10ට. Wake up. We overslept. What time is it? 7:30. Our flight is at 10. 10? Oh no! හරි සරලව කතා කරනවා නේද? 10 10ට oh no අයියෝ නෑ කියනවා. No! Okay, let's move. මොකද කියන්නේ? Okay, let's move. Let's move. move කියන්නේ තැනකින් තැනකට යනවට ගමන් කරනවට. යනවා කියන එකයි. let's කියලා පටන් ගත්තාම අපි කරමු කියලා තේරුමක් එනවා. අපිට කියන්න ඕන නම් අපි මොනවා හරි කරමු කියලා let's කියලා අදාළ ක්‍රියාපදේ කියන්නයි තියෙන්නේ. අපි යමු. let's go. අපි කමු. let's eat. එහෙනම් let's move කියන්නේ අපි යමු කියන එකයි. මෙයාලා වොෂ් දාන්නද කොහොමද දුවනවා? පරක් වෙලා හැලා නේද? බලන්න. No! Okay, let's move. Anna, Peter, wake up. Time to go. Anna, Peter, they are the names of their children. ඒ දෙන්න තමයි ළමයින්ගේ නම් දෙක. Anna, Peter. ළමයින්ට හරනවා. time to go. time to go කියන්නේ යන්න වෙලාව හරි කියන එකයි. time to go. එහෙනම් උදේ කෑමට වෙලාව හරි කියන්නත් පුළුවන් මේම. නේද? time to have breakfast. නිදා ගන්න වෙලාව හරි. කොහොමද කියන්නේ? time to sleep. දැන් මේවා ඇතුලේ ලොකු ග්‍රැමර් කොටස් නැහැ නේද? අහලා පුරුදු වෙන්නයි ඕනි. අහලා හිතට දාගන්න.
time to go කියන්නේ යන්න වෙලාව හරි කියන එකයි. නැගිටින්න යන්න වෙලාව හරි. Wake up, time to go. අහන්න. Oh no! It's 7:30. We're late. David, wake up! We overslept. What time is it? 7:30. Our flight is at 10. 10? Oh no. Okay, okay, let's move. Anna, Peter, wake up! Time to go. Mom, just 5 more minutes. මොකද බබා කිව්වේ? Mom, අම්මේ just 5 more minutes. just කියන වචනෙන් පටන් ගත්තාම ටිකක් චුට්ටක් කියන අර්ථයක් ගන්න පුළුවන්. හරි? just come කියන්නේ පොඩ්ඩකට එන්නකෝ කියන එකයි. just go කියන්නේ තේරෙනවද? පොඩ්ඩකට යන්නකෝ කියන එක. එහෙනම් just 5 more minutes. 5 කියන්නේ පහක්, more කියන්නේ තව. minutes කියන්නේ විනාඩිනේ. එහෙනම් 5 more minutes කියන්නේ තව විනාඩි 5ක්. පොඩි උන් එහෙමනේ හැරෙන්න ගියපම. අනේ තව විනාඩි 5ක්, පොඩි තව විනාඩි 5ක්. එයි මේ just කියන වචනේ දැම්මේ පොඩි චුට්ටක් කියන අර්ථය ගන්න. just 5 more minutes. අනේ තව විනාඩි 5ක් පොඩ්ඩක් කියලා කිව්වා නිදාගන්න ඉල්ලනවා. Anna, Peter, wake up! Time to go. Mom, just 5 more minutes. No, 5 minutes today. It's No, 5 minutes today. no 5 minutes today. no කියන්නේ නෑ කියන එකයි. today කියන්නේ අදනේ. අද විනාඩි 5ක් නෑ. වෙනදත් නම් විනාඩි 5ක් දෙනවා. ඉස්කෝලේ යන්න එහෙම නේ අපි දෙනවනේ විනාඩි 5ක් තව නිදාගන්න. අද විනාඩි 5ක් නෑ. කොහොමද කිව්වේ? no 5 minutes today. ආයෙත් බලමු. Anna, Peter, wake up! Time to go. Mom, just 5 more minutes. No, 5 minutes today. හරි. දැන් මේ කාටුන් එකකින් පටන් අරගෙන මේවත් එක්ක අපි ගිහිල්ලා පුරුදු කරන්න ඔයාලගේ කන් දෙක ඉංග්‍රීසි වලට ගුරු කරලා ඔයාලට තනියම ඉංග්‍රීසි මූවීස්, කාටුන්ස්, එතකොට නිවුස් එහෙම බලන්න ආරම්භයක් ගන්න මෙතන පොඩි තැනකින් මේක ප්‍රැක්ටිස් කරලා තනියෙන් බල පුරුදු කරන්නයි හදන්නේ. තනියෙන් ඉංග්‍රීසි වල බලන්න පුළුවන් වෙන්න. ඒත් එක්ක වචන මාලාව එතකොට අනික් දේවල් ටික ඔයාලට තනියම අල්ල ගන්නත් පුළුවන්. මේක ප්‍රැක්ටිස් කරගත්තොත් ඉංග්‍රීසියෙන් අහලා තේරුම් ගන්න පුරුදු වුණොත්. මේක මිස් කරගන්න එපා. හරි. අම්මා කියනවා මෙහෙම. We're going to Costa Rica. මොකද කිව්වේ? We are going to අපි යනවා. We're going We are going to අපි යනවා කොස්ටා රීකා. අපි කොස්ටා රීකා වලට යනවා. අපි ලංකාවේ ඉඳලා කියනවා අපි කොලම්බෝ යනවා. We are going to Colombo. නේද? අපි බීච් එකට යනවා. කොහොමද කියන්නේ? We are going to the beach. මෙයාලා කියන්නේ we are going to Costa Rica. අපි කොස්ටා රීකා වලට යනවා කියලා කියනවා. We're going to Costa Rica. Costa Rica? Jungle and monkeys? කොස්ටා රීකා ළමයි හරි කැමති කියනවා. jungle කියන කැලේ කියන එක. monkeys. ඔව් කැලෑවයි, රිලවුයි, වඳුරුයි හරි ආසාවෙන් කියනවා. Costa Rica? Jungle and monkeys? Yes, but only if we catch the plane. Yes, ඔව් කියනවා. ඔව්. But only if we catch the plane. Only if we catch the plane. catch කියන්නේ අල්ල ගන්නවට. කෝච්චිය අල්ල ගන්නවා, බෝලේ අල්ල ගන්නවා, බස් එක අල්ල ගන්නවා නේද? හොරාව අල්ල ගන්නවා catch. catch the plane. plane එක අල්ල ගන්නවනේ. only if කියලා පටන් ගත්තේ. only if කියලා පටන් ගත්තොත් වාක්‍යයකට තේරුමක් එකතු වෙනවා. කෙරුවොත් විතරයි කියලා. only if you come ඔයා ආවොත් විතරයි. only if I have money. only if I have money මට සල්ලි තිබුණොත් විතරයි නේද? මං වාට බඩුවක් අරන් එන්නම්කෝ කියලා කියනවා. I will bring you something. පොඩි එකට කිව්වේ. පොඩි එක සන්තෝෂෙන් කෑ ගන්නවා. Yeah, very good, nice කියලා.
හැබැයි තාත්තා පස්සේ කියනවා but පුතා හැබැයි පුතා only if I have money only if I have money මට සල්ලි තිබුණොත් විතරයි. අම්මා කියන්නේ only if we catch the plane. අපි ප්ලේන් එක අල්ලගත්තොත් විතරයි. දැනටම 7:00යි නේද? පරක්කුයි. ඉක්මනට නැගිටපන් කියලා කියන්නේ. No, 5 minutes today. We're going to Costa Rica. Costa Rica? Jungle and monkeys? Yes, but only if we catch the plane. I'm up! I'm up! Where's my yellow jacket? හා මොකද කියලා කියන්නේ? ඇහුණ විතරයි. I'm up කියලා කියනවා. I'm up කියනවා මම නැගිට්ටා කියන එක. මොකද I'm up කියන්නේ මම නැගිටලා ඉන්නේ. හරි මම නැගිට්ටා කියන එක. I'm up. හරි. දැන් මේ ඉගෙන ගන්න කොටස් නම් ගෙදරදී චුට්ට ඉංග්‍රීසි භාෂාව කලවම් කරගන්න පටන් ගන්න සිංහල මැද්දට. මම අර කලින් කිව්වා නේ. I'm up මම නැගිටලා ඉන්නේ. Where is my yellow jacket? කොහෙද මගේ කහපාට ජැකට් එක? ඇඳගෙන යන්න වෙන්න ඇති නේද? Where's my yellow jacket? අපිට පුළුවන් කියන්න. කොයි මගේ කැප් එක? Where's my cap? කොයි මගේ ෂර්ට්? කොයි මගේ නිල් පාට ෂර්ට් එක? කොහොමද දන්නේ? Where's my blue shirt? මෙයා නම් අහන්නේ Where's my yellow jacket? කොයි මගේ කහපාට ජැකට් එක කියලා. දැන් වැඩේ තියෙන්නේ මේකේ සබ්ටයිටල්ස් තියෙන එකත් ඔයාලට එවනවා. මේ වගේ සබ්ටයිටල්ස් නැති එකත් ඔයාලට එවනවා. සබ්ටයිටල්ස් තියෙන එක බලලා පුරුදු වෙලා සබ්ටයිටල්ස් නැති එක නැවත හෙට දවස් තියා පුරාවට බලන්න. හෙට ක්ලාස් එකක් නේ අනිත් දවසේ ක්ලාස් තියෙන්නේ. හෙට දවසේ පුරාවටම මේක බලලා හොඳට සිංහල තේරෙනවා වගේ ප්‍රැක්ටිස් කරගන්න. මොකද අපිට අනිද්දා තියෙනවා තවත් මීටර් ටිකක් ඇඩ්වාන්ස් එකට යන්න. හරි? Oh no! It's 7:30. We're late. David, wake up. We overslept. What time is it? 7:30. Our flight is at 10. 10? Oh no! Okay, let's move. Anna, Peter, wake up. Time to go. Mom, just 5 more minutes. No, 5 minutes today. We're going to Costa Rica. Costa Rica? Jungle and monkeys? Yes, but only if we catch the plane. I'm up! Where's my yellow jacket? In your drawer. I'm up. Where's my yellow jacket? My කහපාට ජැකට් එක කො? අම්මා කියනවා in your drawer. In your drawer. In your drawer. In කියන්නේ ඇතුලේ. හා මොකක් දැන් yellow jacket එක කොහෙද කියලා මම කියනවා in ඇතුලේ මොකක් ඇතුලේද? In your කියන්නේ ඔයාගේ drawer. Drawer කියන්නේ ලාච්චුව කියන එකයි. ඔයාගේ ලාච්චුව ඇතුලේ. ඇඳුම් දාන drawer එකක් ඇති. අර අයින වහන එකක් නේද? In your drawer. ඔය කබඩ් එක ඇතුලේ නම් අම්මා කියයි in your cupboard කියලා. මේ අම්මා කියන්නේ in your drawer කියලා. බලන්න. Costa Rica? Jungle and monkeys? Yes, but only if we catch the plane. I'm up! Where's my yellow jacket? In your drawer. And Peter, find your shoes, please. මේක දෙන්න තව හේතුවක් තියෙනවා. අම්මලා තාත්තලාට උදේට දරුවොත් එක්ක ගෙදරදී පොඩ්ඩක් ඉංග්‍රීසි වලින් බැලන්ස් කරගන්න තමයි දෙන්නේ. අපේ මොලේට දාගෙන මේවා ගෙදරදී පාවිච්චි කරන්නේ. And Peter, find your shoes please. පුතාට කියනවා පීටර් පුතානේ find කියන්නේ හොයාගන්න කියන එකයි. මොකද find your shoes කියන්නේ ඔගේ සපත්තු හොයාගන්න. දරුවෝ ඉන්නවා මුණුබුරෝ ඉන්නවා සමහර අය නේද? උන් නැති කරගන්නවනේ. එතකොට හොයාගන්න කියලා කොච්චර කියන්නවද? ඔයාගේ කැප් එක හොයාගන්න. Find your cap. Please කියලා කියන්නේ. Find your cap please. කියලා හුරු වෙන්නේ මේ හැංගීම් බරවයි හැම වෙලාවෙම. ඈ ඔයාගේ ලන්ච් බොක්ස් එක හොයාගන්න කරුණාකරලා. Find your lunch box. Find your lunch box. අම්මා කියනවා find your shoes please. කරුණාකරලා ඔයාගේ සපත්තු හොයාගන්න. In your drawer.
And Peter, find your shoes, please. I can't find them. ඔන්න කොල්ලා කියන කතාව. I can't find them. I can't කියන්නේ මට බෑ කියන එකයි. I can't find මට හොයාගන්න බෑ. them කියන්නේ ඒවා. මට ඒවා හොයාගන්න බෑ. I can't find them. මොකද them කියන්නේ ඒවා. මොනවද සපත්තුනේ? I can't find them. මට හොයාගන්න බෑ. Your shoes, please. I can't find them. Here, little explorer, your shoes are under your pillow again. Here, තාත්තා එනවා හැම කියනකොට නේද? තාත්තා කියන here little explorer. here කියන්නේ මෙන්න කියන එක. මොකද here කියන්නේ මෙන්න. කාට හරි පොඩි එක්කට වෙන්න ඕන ඒකට. යමක් මෙන්න කියලා කියන්නේ here කියලා. කවුරු ෆෝන් එක වෙනවා කියමුකෝ අපි කියනවා here is your phone. මෙන්න ඔය ෆෝන් එක. here කියන්නේ මෙන්න කියන එක. little explorer. little කියන්නේ පුංචි. explorer කියන්නේ ගවේෂණය කරන්නා කියන එකයි. ඒක දේවල් හොයන කෙනා පොඩි කාට කියනවා. here little explorer සපොත් දෙක තාත්තට හම්බෙලා. here, little explorer, your shoes are under your pillow again. මොකද කියන්නේ? your shoes are ඔයාගේ සපත්තු තියෙනවා. your shoes are under your pillow. under කියන්නේ යට. මොකේ යටද? under your pillow. pillow කියන්නේ කොට්ටෙට. ඔයාගේ සපත්තු ඔයාගේ කොට්ටේ යට. again කියන්නේ ආපහු ආයෙමත්. ආපහු ඔයාගේ සපත් දෙක මෙන්න ඔයාගේ කොට්ටේ යට. කොට්ටේ යට කවුරු සපත් තියනද පොඩි එකා දාලා ඈ? your shoes are under your pillow again. ආයෙත් මෙන්න ඔයාගේ සපත්තු ආයේ කොට්ටේ යට කියලා තාත්තා කියනවා. Shoes are under your pillow again. Here, little explorer, your shoes are under your pillow again. Oh, thanks, Dad. oh thanks dad. Passports, tickets. අම්මා දැන් එක මේ චෙක් කරගෙන යනවා. බඩු හරිද කියලා. passports, tickets, charges, snacks කියන්නේ කෙටි කෑම වර්ග. Chargers, snacks. Where are the snacks? where are the snacks? Where are the snacks? snacks කොහෙද තියෙන්නේ? අර කෙටි කෑම ටික හොයාගන්න බැරුව ඇති කොහෙද තියලා නේද? where are the snacks කියලා අහනවා. Where are the snacks? In the blue bag. තාත්තා දන්නවා තියෙන තැන. කොහෙද තියෙන්නේ? in the blue bag. නිල් බෑග් එක ඇතුලේ. in the blue bag. Thanks, Dad. Passports, tickets, chargers, snacks. Where are the snacks? In the blue bag. And coffee for us? Bag. And coffee for us? and coffee for us. coffee කියන්නේ කෝපි. for us කියන්නේ අපිට. අපිට කෝපි. ඒවත් එපේ අරන් යන්න. ට්‍රිප් එකක් යනකොට නේද? and coffee for us. අපිට කෝපි. හරි? ආයේ අපිට කියන එතකොට අපිට කිරි and milk for us කියනවා නේද? ඔව්. and coffee for us. අපිට කෝපි. Passports, tickets, chargers, snacks. Where are the snacks? In the blue bag. And coffee for us? Of course. No trip without coffee. what did mother say? මොකද කිව්වේ? තාත්තා වෙල මතක කර අපිට කෝපි කියලා අම්මා කියනවා of course. no trip without coffee. of course කියන්නේ මොකද්ද? of course කියන්නේ අනිවාර්යෙන් කියන එක. කෝපි ගැන මතක් කරපුවා අම්මා කියනවා අනිවාර්යෙන් of course. no trip without coffee. කෝපි නැතුව ට්‍රිප් නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි අයිඩියා එක ගමුකෝ. අපි අර වාක්‍ය රටා කියලා ඉගෙන ගත්තුවා මෙයාලා කතා කරන්නේ නැහැ නේ. ඉඳලා හිටලා එනවා. හැබැයි ඒවා ඉගෙනගෙන කතා කරන්න යන්න බෑ කියලා දැන් තේරෙන්න ඕනේ. හිටියෙන් අදහස එහා පැත්තට මෙහා පැත්තට ලස්සනට විසිකර තමයි මිනිස්සු කතා කරන්නේ. ඔය ගොඩක් අහන්න ඕනේ. අපිට හොඳට ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරන්න අහන්න ඕනේ.
එහෙම ගත්තා මේ කරන්න හරි. No trip without coffee. කෝපි නැතුව ට්‍රිප් නෑ. අම්මා කියනවා. Bag? And coffee for us? Of course. No trip without coffee. Mom, I packed my swimsuit and my favorite book. මොකද බබා කියන්නේ? මම් අම්මේ I packed මම පැක් කරගත්තා my swimsuit. I packed තේරෙනව නේද? මම පැක් කරගත්තා my කියන්නේ මගේ swimsuit. මම මගේ swimming suit එක පැක් කරගත්තා. ගිහලා පොඩක් swimming කරන කොල්ල ආසාවෙන් නේද? කෙල්ල. I packed my swimsuit and my favorite book. favorite කියන්නේ කැමතිම book කියන්නේ පොත. මම මගේ swimsuit එකයි මගේ කැමතිම පොතයි පැක් කරගත්තා කියලා කිව්වා. බලමු කොහොමද කිව්වේ කියලා. Course. No trip without coffee. Mom, I packed my swimsuit and my favorite book. Good job, sweetie. good job sweetie. වැඩේ නම් හොඳයි කියන එකයි good job කියන්නේ. හොඳයි වැඩේ sweetie. good job sweetie. එපාර අම්මා අහනවා Peter, what about you? මොකක්ද යහන්නේ? Peter. what about Job, sweetie. වෙනද? Peter, what about you? ඔය what about කියලා අපි අහන්නේ යමක් ගැන මේ එයාට කොහොමද කියන එක. නැත්නම් යම් දෙයකට කොහොමද කියන එක. මෙහෙම කියමුකෝ. දැන් නම් මෙතන මේ යම් අහන්නේ what about you? එතකොට ඔයා ගැන මොකද? දැන් නංගි නම් කැමැතිම පොතයි අය මොකද්ද? swimsuit එකයි පැක් කරගත්තා. අම්මා පුතා දිහා බලලා අහනවා Peter, what about you? තේරෙනවද? පීටර් ඔයාට මොකද? ඔයා මොනවද ගත්තේ කියලා අහන්නේ. අදහස විතරක් ගන්න මම මේ වගේ පාඩම් වල ග්‍රැමර් හිතන්න එපා ගොඩක්. හරිද? මේ වගේ සරල කතා කිරීමේ listening activities වල ග්‍රැමර් ගොඩක් හිතන්න ඕනේ. ග්‍රැමර් පාඩම් වෙනම යනවනේ. Job, sweetie. Peter, what about you? I packed my toy car and my hat. කොල්ලා මොකද කරලා තියෙන්නේ? I packed මම පැක් කරගත්තා my toy car මගේ සෙල්ලම් කාර් එක and my hat මගේ hat එක. මම මගේ සෙල්ලම් කාර් එකයි hat එකයි පැක් කරගත්තා කියලා කොල්ලා කියනවා. Job, sweetie. Peter, what about you? I packed my toy car and my hat. Only that? What about clothes? only that ඒක විතරයිද? මොකද only that කියන්නේ ඒක විතරයි කියන එක. ඒක විතරයි. ඒවා විතරයි. only that. what about clothes? ආයෙත් අර what about කියලා අහනවා. clothes කියන ඇඳුම්නේ. ඒතර ඇඳුම් ගැන මොකද? හරි. ඒවා විතරද? ඒතර ඇඳුම් ඇහුවද තේරෙනවද අපිට? ඒවා විතරද? ඒතර ඇඳුම් කියලා අම්මා ඉංග්‍රීසි වලින් ඇව්වේ only that. what about clothes? නේද? දැන් අම්මා මෙහෙම වුණා නේම. එච්චරද? එතකොට කෑම කියලා අහනවා නම් අහන්න වෙන්නේ only that. only that. what about food? නේද? يعني what about clothes? එතකොට ඇඳුම්. My hat. Only that? What about clothes? Oh, right. Clothes too. oh right. හරි. clothes too. too කියන වචනේ අගට එකතු වුණොත් අල් තයන්නක් තමයි නිර්මාණය වෙන්නේ. mother too. අම්මත්. I love you too. මමත් ඔයාට ආදරේ. I am coming too. I'm coming too. මමත් එනවා දැක්කද? එහෙනම් clothes too කියන්නේ ඇඳුනුත්. හරි ඒව විතරක් නෙමෙයි ඇඳුනුත් ලෑස්ති කියලායි කෙටියෙන් කිව්වේ. අහලා බලන්න නිකන් අදහසක් ගන්න. Swimsuit and my favorite book. Good job, sweetie. Peter, what about you? I packed my toy car and my hat. Only that? What about clothes? Oh, right. Clothes too. Maybe he's planning to live on the beach. මේ මෙයාලා යන්නේ බීච් එකකට. they are going to a beach. අපේ හැමතැනම වටෙන් බීච් තිබ්බට සමහර රටවල බීච් එකකට යන්න වෙන රටකට යන්න බෑ නේද? ඒක තමයි යන්නේ නැත්තේ ෆ්ලයිට් එකේ. තාත්තා කියන ලස්සන කතාවක්. ආයෙත් අහන්න.
Maybe he's planning to live on the beach. Maybe he is planning to live on the beach. Maybe කියලා පටන් ගත්තාම maybe කියලා වාක්‍යයක් පටන් ගත්තොත් අනිවාර්යෙන් තේරුමක් එනවා සමහර විට වෙන්න ඇති කියලා. හරි. Maybe mother is sleeping. අම්මා නිදි වෙන්න ඇති. Maybe they are going. එයාලා යනවා වෙන්න ඇති. Maybe Nimal is angry. නිමල් තරහින් වෙන්න ඇති. වෙන්න ඇති කියලා maybe කියවෙන්නේ. මෙයා තාත්තා කියන්නේ maybe he is planning to live on the beach. පුතා ගැන කියන්නේ අම්මා ගැතින් තමයි කියන්නේ. එයා බීච් එකේ ජීවත් වෙන්නම ප්ලෑන් කරනවා වෙන්න ඇති. මේක මෙච්චර බඩු අරගෙන නේද? මෙයා බීච් එකේ ජීවත් වෙන්නම ප්ලෑන් කරනවද කොහෙද? මේ maybe කියන වචනේ තමයි කොහෙද නැත්තම් වෙන්න ඇති කියලා තීරමක් ආවේ. ලස්සනට බලන්න. ආයෙ දාන්න. Clothes too. Maybe he's planning to live on the beach. Not funny, David. We still have to call the taxi. අම්මා කියනවා not funny David. ඔව් funny කියන්නේ විනෝදකාමී කියන එකයි. not funny කියන්නේ not funny කියලා කවුරුහරි කිව්වොත් ඒක තේරුම විහිළු නෙවෙයි කියන එක. David විහිළු නෙමෙයි ඈ. not funny David. Not funny David. David විහිළු නෙමෙයි. Funny, David. Maybe he's planning to live on the beach. Not funny, David. We still have to call the taxi. මොකද කියන්නේ? We still have to call the taxi. we කියන්නේ අපි දැන් we have to කියලා කිව්වොත් තේරුම කරන්න තියෙනවා කියන එකයි. we have to go. අපිට යන්න තියෙනවා. we have to cook rice. අපිට බත් වෙන්න තියෙනවා. මට කියලා කියන්න පුළුවන්. මට යන්න තියෙනවානේ. I have to go. මට ඔෆිස් එකට යන්න තියෙනවා. I have to go to the office. ඔය have to කියන කොටස දාලා තමයි කරන්න තියෙනවා කියලා කියන්නේ. හරි. එහෙනම් we have to call the taxi කියන්නේ මොකද්ද? call කියන කතා කරනවානේ. අපිට ටැක්සි එකට කතා කරන්න තියෙනවා. we have to call the taxi. අපිට ටැක්සි එකට කතා කරන්න තියෙනවා. හැබැයි මේකේ තව වචනයක් වැඩි නේද? still කියලා තියෙනවා නේද? we still have to call the taxi කියනවා. See. Live on the beach. Not funny, David. We still have to call the taxi. still කියන වචනෙන් තමයි තාමත් කියන තේරුමක් ගන්න. තාම අපිට ටැක්සි එකට කතා කරන්න තියෙනවා. ඒ කියන්නේ තාම ටැක්සි එකට කතා කරලා නෑ කියන අර්ථය තමයි අම්මා කියන්නේ. තාම අපිට ටැක්සි එකට කතා කරන්න තියෙනවා. we still have to call the taxi. ඒ වැඩේ තාම ඉවරුනේ නෑ කියලායි කියන්නේ. අහලා බලමු. Live on the beach. Not funny, David. We still have to call the taxi. Already did. It'll be here in 10 minutes. මොකක්ද තාත්තා කියන්නේ? already did. already කියන්නේ දැනටමත් කියන එකයි. මොකද already කියන්නේ දැනටමත් නැත්තම් මේ වෙද්දිත් කියන එකයි. already I know that. දැනටමත් මම එක දන්නවා. already she has gone to the office. දැනටමත් එයා ඔෆිස් එකට ගිහිල්ලා ඉන්නේ. එහෙනම් already did කියන්නේ කරා කියන එකයි. අර මේ වෙද්දිත් කරලායි තියෙන්නේ. ටැක්සියට මේ වෙද්දිත් කතා කරලා කියන එක කෙටියෙන් කිව්වා already did. It will be here in 10 minutes. It will be here. ඒක මෙතෙන්ට එයි. She will be here. ඇය මෙතෙන්ට එයි. Mother will be here. Mother will be here. අම්මා මෙතෙන්ට එයි. අම්මා මෙතන ඉඳී කියලා කියන්නේ. හරිද? Gayan will be here. ඒ කියන්නේ Gayan මෙතෙන්ට එයි. හරිද? සරල කතා කරන ක්‍රමය. It කියන්නේ ඒක කියන එකනේ. මෙතනදී ඒක කියන්නේ ටැක්සි right? It will be here. ඒක මෙතෙන්ට එයි in 10 minutes විනාඩි 10කින්. අපි කතා කරද්දී කියන්නේ විනාඩි 10න් එක මෙතෙන්ට එයි. It will be here in 10 minutes. අපි නම් කියනවා මෙහෙම විනාඩි 5න් යා මෙතෙන්ට එයි. මම මේ පිරිමි ළමයෙක් ගැන කියන්නේ. හරිද?
ඔහු විනාඩි 5න් මෙතෙන්ට එයි. කොහොමද කියන්නේ? He will be here in 5 minutes. මම ගෑනු ළමයෙක් ගැන දැන් කියන්නේ. ඇය විනාඩි 15න් මෙතෙන්ට එයි. කොහොමද කියන්නේ? She will be here in 15 minutes. She'll be here in 15 minutes. හරි. එහෙනම් එහා මෙහා කරගෙනයි භාෂාව කතා කරන්නේ. දැන් ඔහු ගැන, ඇය ගැන, ඒක ගැන කිව්වාගේ මං ගැන කියන්නත් පුළුවන්. මං විනාඩි 15න් ඔයාලා ගෙදර. කොහොමද කියන්නේ? I will be at your home in 15 minutes. I'll be at your home in 15 minutes. හරි. නැත්නම් it will be here in 10 minutes. ඒක විනාඩි 10න් මෙතෙන්ට එයි කිව්වා. Close too. Maybe he's planning to live on the beach. Not funny, David. We still have to call the taxi. Already did. It'll be here in 10 minutes. 10 minutes? 10 minutes? විනාඩි 10න්? ඒක ළම්ම කියනවා. Oh no, I haven't brushed my hair yet. මොකද කිව්වේ? Oh no. අනේ නෑ. I haven't brushed my hair yet. I haven't brushed. මම බ්‍රෂ් කරලා ඉවර නෑ කියන එකයි කියන්නේ. I haven't brushed කියන්නේ මම පීරලා නෑ. My hair මගේ කොණ්ඩේ yet කියන්නේ තාම. තාමයි කොණ්ඩේවත් පීරලා නෑ. තාමයි කොණ්ඩේ පීරලා නෑ මං. අම්මා කිව්වේ. අම්මලා එහෙමනේ හැමෝගෙම වැඩ කරලා තමන්ගේ වැඩ කරගන්න පරක් වෙනවා. ඒතර තාත්තා මට බයිනවත් එක්ක. එනේ ඔයා පරක් වෙනවා කියලා. එනේ. හරි. ඒතර අම්මා පව් ඉතින් අම්මා කියනවා I haven't brushed my hair yet. තාම මං කොණ්ඩේ පීරලා නෑ. හරි. මම නැවත කියනවා මේ වගේ ග්‍රැමර් මං කියලා දුන්නට ග්‍රැමර් හිතන්න එපා ඔයාලා. මම කියලා දෙන්නම් ඔයාලා වැඩි ගන්න එපා මේ වගේ ක්‍රියාකාරකම් වල. මොකද අපේ මොලේ තර්ක කරන එකෙන් ගලවන්නයි මට ඕනේ. ඔයාලගේ මොලේ තර්ක කර කතා කරන්න, ට්‍රාන්ස්ලේට් කර කතා කරන්න හිටපු මොළ සහැල්ලුවෙන් ඇති තරම් අහන්නයි මේක දෙන්නේ. සහැල්ලු ලිස්නින් එකක් නේද? Live on the beach. Not funny, David. We still have to call the taxi. Already did. It'll be here in 10 minutes. 10 minutes? Oh no, I haven't brushed my hair yet. Mom, you look fine. මොකද දුව කියන්නේ? මම් අම්මේ you look fine. You look. දැන් fine කියන්නේ හොඳින් කියන එක. හොඳයි කියන එක. You look කියලා කිව්වේයි. ඔයාගේ පෙනුම ගැන කියනවා නම්. හරිද? ඔයාගේ පෙනුම ගැන කියනවා නම් you look කියලා කියන්නේ. You look beautiful කිව්වොත් තේරෙම ඔයා ලස්සන පෙනුමයි. ඔයා හොඳට පේනවා. ඔයා නිකන් දුකින් වගේ පේන්නේ කියලා කියනවා නම් මොකක් කියනවද? ඔයා නිකන් දුකින් වගේ පේන්නේ කියලා කියනවනම් අපි කියන්නේ you look sad කියලා. Sad today. හරි? ඔයා නිකන් තරහින් වගේ පේන්නේ. look කියන වචනේ කියන්නේ ඔයා නිකන් තරහින් වගේ පේන්නේ. හා කොහොමද කියන්නේ? You look angry. You look angry. තරහින් වගේ. You ගැන විතරක් නෙමෙයි. She ගැන, he ගැන, නිමල් ගැන, mother ගැන, father ගැන කියන්නත් පුළුවන්. හරි. අද කාංචනා නිකන් upset එකේ වගේ පේන්නේ. කොහොමද කියන්නේ? Kanchana looks upset today. Kanchana looks upset today. එන මේ කියන්නේ you look fine. ඔයා බොහොම ලස්සනට පේනවා. කොණ්ඩේ පියරලා නැතත් අවුලක් නෑ කියලා කෙල්ල කියන්නේ. Minutes? Oh no, I haven't brushed my hair yet. Mom, you look fine. You always look fine. ඒකල තව එකක් කෙල්ල එකතු කරනවා you always look fine. always කියන්නේ නිතරම කියන එක. හැම විටම. දැන් වචන මාලාව අධිවේගයෙන් අපිට හම්බෙන්නේ ඈ. වචන පාඩම් කිරිලක් නෑ. මේවත් අහන්න තමයි තියෙන්නේ. තේරුම් අරගෙන අහන්න. always කියන්නේ මොකද්ද? නිතරම හැම විටම කියන එකයි. You always look fine කියන්නේ හැම වෙලාවෙම හැම විටම ඔයා ලස්සනට ඉන්නවා ඉතින්. කොණ්ඩේ පිරුවත් එක නැතත් එක නේද? You always look fine. Mom, you look fine. You always look fine.
Nice try, honey. But still, comb time. අම්මා ඉතින් කියනවා nice try honey. honey කියන්නේ ආදරයට කියන වචනයක්නේ. හොඳ try එකක්. මගේ කොණ්ඩේ පීරන්න නැතුව එක්කන් යන්න නේද උඹ හදන්නේ කියලා අහන්න නැතුව කියන්නේ nice try honey. but still but කියන්නේ හැබැයි still කියන්නේ තාමත් හැබැයි තාමත් but still comb time ඔළුව පීරන වෙලාව. comb කියන්නේ ඔළුව පීරනවට. comb time ඔළුව පීරන වෙලාව. හරි තාමත් ඉතින් කොණ්ඩේ පීරන වෙලාව තමයි කියලා අම්මා ඔළුව පීරනවා. but still comb time කියලා. See. Already did. It'll be here in 10 minutes. 10 minutes? Oh no, I haven't brushed my hair yet. Mom, you look fine. You always look fine. Nice try, honey. But still, comb time. Okay, checklist. Passports? Check. නේම කියලා Okay, checklist. හරි. ඕකේ. checklist. දැන් බඩු චෙක් කරන වෙලාව checklist එක. passports කියලා අහනවා. passport ගත්තද කියලා. Passports? Check. check. check කියන්නේ මොකද්ද? check කරා කියන එක. tickets. Tickets? Check. check. ticket එක check කරගත්තා. හරි. බඩු තියෙනවා. Snacks? snacks කියන්නේ මොනවද? ඔය කෙටි ආහාර ಜಾති. බිස්කට්ස් එහෙම. Chargers? chargers, phone chargers. Double check. double check එක නම් double check කරගත්තා තාත්තා. Perfect. We're ready. perfect කියලා කිව්ව නේද? perfect කියලා කියන්නේ ਸਰව සම්පූර්ණයි. ඔක්කොම සම්පූර්ණයි කියන එකයි. මොකද්ද perfect කියලා කියන්නේ? ਸਰව සම්පූර්ණයි කියන එකයි. එන වැඩ ඔක්කොම හරි කියන එකයි. perfect. We are ready. අපි ලෑස්ති. දැන් යනවා. part 2 එකටත් යන්න කලින් part 1 එක අපි දැන් subtitles නැතුව එකපාරම මම පෙන්නනවා. හරි? බලමු. Wait! My monkey toy! Wait! My monkey toy! Oh no! It's 7:30. We're late. David, wake up. We overslept. What time is it? 7:30. Our flight is at 10. 10? Oh no. Okay. Let's move. Anna, Peter, wake up. Time to go. Mom, just 5 more minutes. No, 5 minutes today. We're going to Costa Rica. Costa Rica? Jungle and monkeys? Yes, but only if we catch the plane. I'm up. Where's my yellow jacket? In your drawer. And Peter, find your shoes, please. I can't find them. Here, little explorer. Your shoes are under your pillow again. Oh, thanks, Dad. Passports, tickets,
chargers, snacks. Where are the snacks? In the blue bag. And coffee for us? Of course. No trip without coffee. Mom, I packed my swimsuit and my favorite book. Good job, sweetie. Peter, what about you? I packed my toy car and my hat. Only that? What about clothes? Oh, right. Clothes too. Maybe he's planning to live on the beach. Not funny, David. We still have to call the taxi. Already did. It'll be here in 10 minutes. 10 minutes? Oh no, I haven't brushed my hair yet. Mom, you look fine. You always look fine. Nice try, honey. But still, comb time. Okay, checklist. Passports, Check. tickets, Check. snacks, Check. chargers. Double check. Perfect. We're ready. හරි අපි මේකේ සෙකන්ඩ් පාර්ට් එක කෙටියෙන් සාකච්ඡා කරලා බලමු. පොඩක් ඉන්න just give me 1 minute. Right. No. David, wake up. You overslept. What time is it? Chargers, check. Ticket, check. Snacks, check. Chargers? Double check. Perfect. We're ready. Part 2. Wait! My monkey toy! ඔව් කොල්ලටක දෙයක් අමතක වෙලා මොකද කියන්නේ? wait. wait කියන්නේ පොඩ්ඩක් ඉන්න කියන එක. my monkey toy මගේ වඳුරු සෙල්ලම් බඩුව නෑ. කොහොමද කියේ? wait. my monkey toy. Wait! My monkey toy! Again? again ආයෙමත්. Where did you put it? where did you put it කියන්නේ ඔයා කොහෙන්ද ඒක තිබ්බේ කියන එක. කොහොමද මේ ඔයා කොහෙන්ද තිබ්බේ කියලා? where did you put it? put කියන්නේ මෙතනදී දානවා තියනවා කියන එක. where did you put it? කොහෙන්ද ඔයා ඒක තිබ්බේ? අර බලමු. My monkey toy! Again? Where did you put it? On the couch! on the couch. couch එක උඩ. අර පුටුව උඩ නේද? couch එක උඩ. on the couch ඒ කියන්නේ couch එක උඩ කියලායි කියන්නේ. Where did you put it? On the couch! Got it. Let's go before we miss the flight. තාත්තා කියනවා ඒ පාර මෙහෙම. Couch! Got got it. මොනවා හරි හම්බුණා කියන්නේ. හොයලා 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 අන්තිමට අපි කියන්නේ හම්බුණා කියලා. එහෙම කියන නේද? තාත්තා ඒක අරගෙන හොයාගෙන කියනවා got it කියලා. ඒක හම්බුණා. let's go දැන් තාත්තා කියනවා අපි යමු let's go before we miss the flight. අපිට ෆ්ලයිට් එක මිස් වෙන්න කලින් before එකට කලින් කියන එක. අපිට ෆ්ලයිට් එක මිස් වෙන්න කලින් අපි යමු. කොහොමද කිව්වේ? let's go before we miss the flight. let's go before we miss the flight. අර බලන්න. My monkey toy! Again? Where did you put it?
on the couch. Got it. Let's go before we miss the flight. They are going. එලා යනවා. Good morning. Going to the airport? අර ටැක්සි ඩ්‍රයිවර් ඇවිල්ලා. නේද? ඇවිල්ලා කියනවා good morning. Good morning. Going to the airport? එයාපෝට් යන්නේ කියලා අහපු සරලකම් බලන්නකෝ. අය වැඩි ග්‍රැමර් ගලපලා ප්‍රශ්නයක් නිර්මාණය කරේ නෑ නේද? Going to the airport? එයාපෝට් යනවා කියලා ඇහුවා. හැම Good morning. Going to the airport? ඔන්න ඔය සරලකම ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ Yes, please. Terminal 3. yes please. ඔව් කියපු ලස්සන බලන්නකෝ. yes please කිව්වා. terminal 3. එයාපෝට් එකේ terminal එක මොකද්ද? terminal 3 වලට තමයි මෙයාලා යන්නේ. yes please. terminal 3 කියලා කියනවා. යන තැනත් කිව්වා. Good morning. Going to the airport? Yes, please. Terminal 3. All right. Hop in. all right. හරි කියන එකයි all right කියන්නේ. හරිද? all right. මොකද hop in කියන්නේ? hop කියන්නේ පැන යනකොට හාවා වගේ. හැබැයි hop in කියන්නේ වාහනයට ගොඩ වෙන්න කියන එක සරල ක්‍රමයට කිව්වා. hop in. එහෙම කියලා පයින් එපා වාහනේට හරිද? ගොඩ වෙන්න කියලා ඒ කියන්නේ. hop in කියලා කියනවා. අපිට කියන්න පුළුවන්. okay hop in ගොඩ වෙන්න. කාර් එකට නේද? Good morning. Going to the airport? Yes, please. Terminal 3. All right. Hop in. Okay, everyone. Seatbelts on. බලන්න ලස්සන කතා කරන. අම්මා කියනවා නැගකට පස්සේ okay everyone. හරියනම් හැමෝම everyone කියන හැමෝම කියන්නේ seat belts on. seat belts දාගන්න කියේ කොහොමද? seat belts on කියලා කිව්වා. Everyone, seatbelts on. I'm so excited. I've never been on a plane before. මොකද්ද කියලා කියන්නේ? I am so excited. so කියන්නේ ගොඩක්. excite වෙලා සතුටු වෙලා ඉන්නේ. මම මාර විදිහට excite වෙලා ඉන්නේ කියලා කියනවා නේද? I am so excited. කුතුහලයෙන් සතුටින් කියන එකයි excited කියන්නේ. හරිද? I am so excited. I have never been on a plane before කියනවා නේද? never කියන්නේ කවදාකවත් නැහැ කියන එකයි. I have never been කියන්නේ මම කවදාකවත් ඉඳලා නැහැ. මම කවදාකවත් ගිහිල්ලා නැහැ කියන එකයි. I have never been on a plane before. before කියන්නේ කලින් මීට කලින්. මීට කලින් මම කවදාකවත් plane එක ගිහිල්ලා නැහැ කියන එකයි ඔය කිව්වේ. කොහොමද කිව්වේ? I have never been on a plane before. I කියමු I have never been on a plane before. මීට කලින් කවදාකවත් plane එක ගිහිල්ලා නැහැ. මම මාර විදිහට excite ලා ඉන්නේ කියලා කෙල්ල කියනවා. All right. Hop in. Okay, everyone. Seatbelts on. I'm so excited. I've never been on a plane before. Really? This will be your first flight? ඔක්කොටම කලින් අපි listening කරලා අල්ලගම ඒ පාර අම්මා කියනවා really මොකද really කියන්නේ ඇත්තට කියන එක really ඇත්තට this will be your first flight එහෙනම් මේක ඔයාගේ පළවෙනි ගුවන් ගමන වෙයි flight කියන්නේ ගුවන් ගමනට මේක ඔයාගේ පළවෙනි ගුවන් ගමන වෙයි කොහොමද කිව්වේ this will be your first flight කිව්වා Everyone, seatbelts on. I'm so excited. I've never been on a plane before. Really? This will be your first flight? Do planes have bathrooms? ගදානේ do planes have bathrooms planes වල bathroom තියෙනවද කියලා යහන්නේ හිතන්න එපා ඒකයි ඔගේ do planes have bathrooms අහලා බලන්න So excited. I've never been on a plane before. Really? This will be your first flight? Do planes have bathrooms? Yes, small ones. තාත්තන්ලා කියනවා yes ඔව්ලු small ones පුංචි ඒවා පොඩි ඒවා Yes, small ones. මොකද small ones කියන්නේ පොඩි එව්වා කියන එකයි හරිද පොඩි ඒවා කිව්වේ small ones ලොකු ඒවා කියනවා නම් කියන්නේ big ones කියලා නේද Yes, small ones, like toy bathrooms.
ඒකට තාත්තා කියනවා like toy bathrooms. මෙතනදී like කියන්නේ වගේ කියන එක. like a girl කෙල්ලෙක් වගේ. කොල්ලෙක් වගේ. like a boy ගහක් වගේ. like a tree. එහෙනම් like toy bathrooms කියන්නේ සෙල්ලම් bathrooms වගේ. toy කියන්නේ සෙල්ලම් බඩුනේ නේද? සෙල්ලම් bathroom වගේව තමයි තියෙන්නේ කියලා අම්මා තාත්තකව like toy bathrooms කියනවා. This will be your first flight? Do planes have bathrooms? Yes, small ones, like toy bathrooms. Cool! I want to try it. Cool. I want to try it. Cool කියන එකෙන් මෙතනදී කියන්නේ නියමයි කියන එක. මරුනේ කියන එකයි cool. නියමයි. I want to try it. I want කියන්නේ මට ඕනේ කියන එක. මට ඒක try කරලා බලන්න. ඒක මරු කොල්ලෙක්. මට টয়ලට් එකට ඒක යන්න ඕනේ කියලා මේ කියන්නේ. ප්ලේන් එකේ টয়ලට් ගිහිල්ලා බලන්න ඕනේ කියලා ඒ කියන්නේ. අයි සෙල්ලම් bathroom වගේ කිව්වනේ. නියමයි. Cool. I want to try it. මට ඒක try කරලා බලන්න ඕනේ කියලා කිව්වා. අහලා බලමු. Do planes have bathrooms? Yes, small ones, like toy bathrooms. Cool! I want to try it. Not now, Peter. Not now, Peter. දැන් නෙවෙයි Peter. දැන් නම් එපා කියලා කියන්නේ. Not now. දැන් නෙවෙයි Peter. Now, Peter. Wait. Cool! I want to try it. Not now, Peter. Wait until we're in the sky. ඒකල අම්මා කියනවා Now, Peter. Wait. wait until we are in the sky. wait කියන්නේ ඉන්න කියන එක. wait කියන්නේ ඉන්න. until we are in the sky. until කියන්නේ තුරු කියන එකනේ. තෙක්. මොන වෙන තෙක්ද? අපි අහසට යනකල් ඉන්න. wait until we are in the sky. Like toy bathrooms. Cool! I want to try it. Not now, Peter. Wait until we're in the sky. Oh, traffic. oh traffic. traffic අවුනා නේද? Oh, traffic. Please move, cars. Please move. අම්මට ඉවසගෙන ඉන්න බෑ දැන්. පරක්කු වෙලා නේද? please move. move කියන්නේ යන්න චලනය වෙන්න කියන එකයි. please move cars. please move. අනික කාර් වලට මෙයා කියනවා හිතල. අනේ යන්න කාර් ටික මේ යන්න කියලා කියනවා. Oh, traffic. Please move, cars. Please move. Relax. We have time. දැන් ඔහොම යනකොට තේරෙනව නේද? තේරෙනවා කියලා. ආයෙත් අහනවා. තේරෙනව නේද? තේරෙනවා කියලා. ඔව්. එහෙනම් මේ තේරෙනවා කියන එක ටික තව රිලැක්ස් කර ස්පීඩ් කරගන්න නේද ඕනේ? ඔව්. අලුත් වචන එකතු කරගෙන sentence patterns ගොඩ ගාගෙන grammar ගොඩ ගාගෙන නෙමෙයි ඕනේ. මෙන්න මේ තේරෙනවා කියන එක එකයි මම කලින් කිව්වේ තේරෙන පාඩම් තේරෙනවා කියලා අතාරින්න එපා. ඒකත් ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරම අර සිංහල වගේ තේරෙන මට්ටමටම තියාගන්න ඕනේ නේ. හරි. තාත්තා කියනවා Move, cars. Please move. Relax. We have time. The relax. We have time. අපිට වෙලාව තියෙනවා. Relax. We have time. The airport isn't far. The airport isn't far. far කියන්නේ දුර. far කියන්නේ දුර. The airport is not far කියන්නේ airport එකට දුර නැහැ කියලායි කියන්නේ. කොහොමද කියේ? The airport isn't far. ටවුමට දුර නැහැ කියන්නේ කොහොමද? කොහොමද කියන්නේ ටවුමට දුර නැහැ? The town is not far. මම කියනවා Relax. We have time. The airport isn't far. Mom, what will we see in Costa Rica? මොකද වෙයි? මම් අම්මේ what will we see? see කියන්නේ දකින්නටනේ අපි මොනවද දකීද in Costa Rica? Costa Rica වල අපි මොනවද දකීද? කොහොමද වෙයි? What will we see in Costa Rica? Isn't far. Mom, what will we see in Costa Rica? Beaches. Volcanoes. මොනවද දකීද? beaches වෙරළවල් volcanoes කියලා කියන්නේ ගිනි කඳු. beaches volcanoes ඕවා තමයි දකී කියලා කියන්නේ. Volcanoes. Isn't far.
Mom, what will we see in Costa Rica? Beaches, volcanoes, jungles, and lots of animals. තවමනද jungles, කෙලෑවල්, and ඒ වගේම lots of animals. Lots of කියන්නේ ගොඩක්. සත්තු ගොඩක්. ඔය දේවල් දකි. Beaches, jungles, lots of animals, නේද volcanoes. ඒවා දකි කියනවා. Move, cars, please move. Relax. We have time. The airport isn't far. Mom, what will we see in Costa Rica? Beaches, volcanoes, jungles, and lots of animals. I want to see a sloth. කොල්ලා කියනවා I want to see a sloth. I want to see. මට බලන්න ඕනේ. I want to see you. මට බලන්න ඕනේ. I want to see a sloth. අර sloth කියලා සතෙක් ඉන්නර හිමීට ඇවිදින එක. හිමීට වැඩ කරන එක කියන්නේ sloth. මට sloth කෙනෙක්ව බලන්න ඕනේ කියලා කොහොමද කිව්වේ? I want to see a sloth. මට කොටියෙක් බලන්න ඕනේ කියනවා නම් කියන්න වෙන්නේ I want to see a tiger. You know, I want to see a sloth. Volcanoes, jungles, and lots of animals. I want to see a sloth. And I want to see a quiet beach. තාත්තා මොකද්ද කියන්නේ? And I want to see මට බලන්න ඕනේ I want to see a quiet beach. Quiet කියන්නේ නිෂ්කලංක කියන එකයි. මට නිෂ්කලංක මුහුදු වෙරළක් බලන්න ඕනේ. I want to see a quiet beach. හරි බලන්න. And lots of animals. I want to see a sloth. And I want to see a quiet beach with no phones ringing. I want to see a quiet beach with no phones ringing. තේරෙනවද? ෆෝන් රින් වෙන්නේ නැති බොහොම නිෂ්කලංක බීච් එක තමයි මට නම් බලන්න ඕනේ. I want to see a quiet beach with no phones ringing. To see a sloth. And I want to see a quiet beach with no phones ringing. You? No phone? Impossible. මේක ලස්සන වාක්‍ය තියෙනවා කතා කරන්න ගන්න જાතිය ඈ. අපිට ඉතින් ඕනේ තරමට වෙනස් කරලා කතා කරන්න තියෙන්නේ. අම්මා කියනවා you ඔයා no phone phone නැතුව අම්මා දන්නා තාත්තට phone නැතුව ඉන්න බෑ කියලා. No phone impossible කියලා කියනවා නේද? Impossible කියන්නේ වෙන්න බෑ කියන එකයි. ඔයා phone නැතුව ඒක වෙන්න බෑ. Impossible. හරි බලන්න. Want to see a quiet beach with no phones ringing. You? No phone? Impossible. Okay, maybe one phone, just for pictures. තාත්තා මොකද ඊයේ පාර? Okay, හරි. Maybe one phone. අපි කලින් කතා කරේ maybe කියලා පටන් ගත්තොත් නේද? සමහර විට වෙන්න ඇති. සමහර විට වෙයි කියන තේරුමක් එනවා කියලා. එහෙනම් maybe one phone කියන්නේ හරි සමහර දෙක phone එකක් ඈ. Just for pictures. මෙතනදී just කියන වචනෙන් ගන්නෙ විතරයි කියන එක. Just 2 rupees. රුපියල් දෙකක් විතරයි. Just for pictures කියන්නේ pictures වලට විතරයි. කෝල් ගන්නෑ, message බලන්නෙත් නෑ, WhatsApp යන්නේ නෑ, Facebook යන්නේ හරි හරි. එක phone එකක් විතරක් වෙන්න පුළුවන්. Just for pictures පින්තූර වලට විතරයි කියලායි ෆොටෝ ගන්න විතරයි කියලා කියනවා. අහලා බලන්න. You? No phone? Impossible. Okay, maybe one phone, just for pictures. And ice cream. We must eat ice cream there. කොල්ලා කෙල්ල කියනවා the girl says and ice cream. ඒ වගේම ice cream නේද? We must eat ice cream there. We must කියන වචනෙන් තමයි කල යුතුයි කියලා තේරුම දෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ. We must eat අපි කන්න ඕනේ. ice cream there කියන්නේ එහෙදි කියන එකයි. මොකක්ද there කියන්නේ? එහෙදි. අපි එහෙදි ice cream කන්න ඕනේ. We must eat ice cream there. Maybe one phone, just for pictures.
And ice cream. We must eat ice cream there. Deal. Ice cream every day. ඩීල් දුවත් කැමති ඩීල් එකක් දාම දානවා අයිස්ක්‍රීම් එවරිඩේ එවරිඩේ ගැන හැමදාම අයිස්ක්‍රීම් කමු කියලා කෙටියෙන් කිව්වා මොකවත් කිව්වේ නැහැ මොකද කිව්වේ අයිස්ක්‍රීම් එවරිඩේ කිව්වා Ice cream there. Deal. Ice cream every day. Yay! You're going to love it there. තාත්තා මොකද කියන්නේ you are going to love it there love කියන්නේ ගොඩක් කැමති වෙනවා කියන එකයි මොකද love කියන්නේ ගොඩක් කැමති වෙනවා කියන එකයි You're going to you are going to love it there there කියන්නේ එහෙට ඔයාලා ගොඩක් කැමති වෙයි එහෙට ඔයාලා ගොඩක් කැමති වෙයි සරලව කිව්ව කොහමද you are going to love it there කියන්නේ බලන්න Ice cream there. Deal. Ice cream every day. Yay! You're going to love it there. Costa Rica is amazing. So green and full of life. තාත්තා කියනවා Costa Rica is amazing මොකද amazing කියන්නේ amazing කියන්නේ අපූර්වයි කියන එකයි මාරයි කියන එකයි Costa Rica නම් මාරයි ලස්සනට කිව්ව කොහොමද Costa Rica is amazing so green green කියන්නේ කොළ පාටයි so කියන්නේ ගොඩක් කොළ පාටයි ගස් ගොඩක් ඇති and full of life ජීවයෙන් පිරීලා full කියන්නේ පිරීලානේ එක එක සත්තුන්ගේ ජීවයෙන් පිරීලා කියලායි කියන්නේ Costa Rica Costa Rica is amazing so green and full of life Love it there. Costa Rica is amazing. So green and full of life. You've been there? එතකොට අම්මා අහනවා you have been there ඔයා එහෙ ගිහිල්ලා තියෙනවද කියලා කෙටියෙන් ඇහුවේ කොහොමද කිව්වේ you have been there ඔයා නුවර ගිහිල්ලා තියෙනවා you been to Canada ඔයා ඕස්ට්‍රේලියා ගිහිල්ලා තියෙනවා කොහොමද you been to Australia ඔයා කාංචනාලා ගෙදර ගිහිල්ලා තියෙනවා you been to Kanchana's house මෙයා කියන්නේ you been there ඔයා එහෙ ගිහිල්ලා තියෙනවා කියලා අම්මා ඇහුවා So green and full of life. You've been there? Yes, twice. yes ඔව්ලු twice කියන්නේ දෙපාරක් ඔව් දෙපාරක් You've been there? Yes, twice. The rainforest is beautiful. the rainforest වැසි වනාන්තරය rainforest වැසි වනාන්තරය the rainforest is beautiful වැසි වනාන්තරය ලස්සනයි It's කියනවා beautiful. You've been there? Yes, twice. The rainforest is beautiful. Just don't forget mosquito spray. ඒකල තාත්තා කියනවා just don't forget අමතක කරන්න එපා don't forget අමතක කරන්න එපා mosquito spray මදුරුවන්ට ගන්න ස්ප්‍රේ කරන අමතක කරන්න එපා කියලා යන ගමන් තාත්තා කියනවා just don't forget mosquito spray It's beautiful. Just don't forget mosquito spray. Oh no! David, did you pack the spray? ඒ පාර මහත්තයාගෙන් අහනවා නෝනා ඩේවිඩ් Mosquito spray? Oh no! David, ඩේවිඩ් did you pack ඔයා පැක් කරගත්තද the spray ඔයා ස්ප්‍රේ එක පැක් කරගත්තද did you pack the spray did you pack the spray? තාත්තා මොකද කියන්නේ maybe අපි දන්නවා දැන් maybe කියන්නේ වෙන්ට ඇති නැත්නම් සමහර විට කියන එකයි මේ විශ්වාසයක් නැතුව දෙන උත්තරය තමයි maybe කියලා කියන්නේ තාත්තා මොකද කියන්නේ maybe වෙන්න ඇති කියලා කියනවා කෙටියෙන් කියපෙට බලන්නකෝ Maybe. Maybe. අම්මත් අහනවා maybe වෙන්න ඇති I'll buy one at the airport. තාත්තා කියනවා I will buy one මම එකක් මිලදී ගන්නම් Okay. I will buy one මම එකක් මිලදී ගන්නම් at the airport එකකින් මම එයාපෝට් එකක් ගන්නම්කෝ I'll buy one at the airport I'll buy one at the airport. Okay? Don't worry. okay හරිද don't worry
worry වෙන්න එපා කියලා කියනවා. Okay, don't worry. Okay. But no maybe for the passports, please. අම්මා කියනවා හරි ඒක නම් කමන්නේ but හැබැයි no maybe for the passports please. passport එකට නම් maybe කියන්න එපා. හරිද? ඒ කියන්නේ මොකද? passport එක ගත්තද කියලා අහපුවාම නම් සමහර විට කියලා කියන්න එපා. එහෙමනොත් ගිහිල්ලා හමාරයිනේ. නේද? බඩ කියපු ලස්සන but no maybe for the passports please. තේරුණාද? Maybe for the passport. Okay, don't worry. Okay. But no maybe for the passports, please. Don't worry. Don't worry. worry වෙන්න එපා. දුක් වෙන්න එපා. got them. ඒවා ගත්තා. got them. ඒවා ගත්තා. right here කියන හරියට මෙතන. ඒවා මෙතන තියනවා කියලා කියන්නේ. අඩු තියෙනවා passport එකේ. got them right here. මොකද right here කියන්නේ? here කියන්නේ මෙතන. here කියන්නේ මෙතන. right here කියන්නේ හරියට මෙතන කියන එකයි. ඒවා හරියට මෙතන තියෙනවා. Got them right here. හරි. දැන් මේ වීඩියෝස් ටික වාට subtitles ඇතුව subtitles නැතුව දෙවිදිහටම හම්බෙනවා. දැන් මේ මොහොතෙන් පසුව අනිද්දාරය ක්ලාස් එක වෙනකල් ඕක බලන්න මං කලින් කිව්වා වගේ හොඳට සිංහලෙන් තේරෙනවා වගේ තේරෙනකන් නැවත බලලා එන්ජොයි කරන්න. ඉගෙන ගන්නවා කියන mental setup එකේ ඉන්න එපා. මුන්ගේ කතාව අහන්න. හරිද? එතකොටයි වචන අපිට මතක හිටින්නේ. හරි? ඒකත් ගැටලුවක් තිබුණොත් මට WhatsApp කරලා බලන්න. If you have any question or a problem regarding this lesson, just send me WhatsApp message. I'll tell you what to do. So for today, I will stop the class. I will send you the recording as well. Recording නැත්තේ වන්න. Good night, everyone.